කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් අද මම කියලා දෙන්න හදන්නේ කළු පොල් මාළුව හදන හැටි. මුලින්ම අපි කොස්සරි ටික සෝදගමු. ඊට පස්සේ මැටි මුට්ටියකට දාලා වතුර එකතු කරලා මං කොස්සරි ටික හොඳට තම්බ ගන්න. ඒ අතරතුර මම පැකුණු හාල් ටිකයි පොල් ටිකයි තද දුඹුරු වෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ මං අර බැදගත්තු පොල් ටිකයි හාල් ටිකයි ගලේ හොඳට අඹර ගන්නවා. දැන් අපි තඹපු කොස් ඇට ටික තලා ගමු. අර අඹරගත්තු පේස්ට් එක එකතු කරලා කහ කුඩු මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ලුණු එකතු කරලා හොඳට අනා ගන්න. ඊට පස්සේ මැටි වාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාම සුදු ලූණු අමු මිරිස් පම්පා කරපිංචා දාලා බැද ගන්නවා. ඒකට අපි අර කොස් ඇට ටික එකතු කරගන්නවා. පස්සේ අපි ඒකට මිටි කිරි එකතු කරලා හොඳට හැඳි ගාලා ලියා ගන්නවා. රසයිද කියලා බලලා කමෙන්ට් කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා යාළුවනේ.